අපි අද කතා කරමු වංගලින් ළඟ තියෙන කඩුවයි කොපුවයි ගැන. මේකදී අර කොළ පාට කඩුවට වඩා වැඩි අවධානයක් දෙන්න ඕනේ ඒකේ කොපුවට. මොකද ඩොංගුහා එකේ කෙලින්ම වංගලින් කොපුව ඇතුළට කඩුව දැම්මට හරිනම් එයාට ඒ වැඩේ කරගන්න බෑ. මොකද මේ කොපුව ඇතුළට කඩුව දාන්නත් වංගලින්ගේ ශක්තිමත්කම ගොඩක් ඉහළින් තියෙන්න ඕන. දැන් වංගලින් ඉන්න early stage foundation establishment මට්ටමත් එක්ක වංගලින්ට මේ කඩුව කොපුව ඇතුළට දාන්න පුළුවන් 5න් 3ක ප්‍රමාණයකට විතරයි. ඒ වගේම මේ විදිහට කඩුව අර කොපුවට ඇතුල් කළාට පස්සේ වංගලින්ට ඕන නම් middle stage foundation establishment මට්ටමේ ඉන්න කල්ටිවේටර් කෙනෙක් එක්ක උනත් සටන් කරන්න හැකියාවක් තියෙනවා. මේ කතාවේ මුලින්ම මට ආපු ලොකුම ප්‍රශ්නයක් උනේ වංගලින් මේ විදිහට එයාගේ කඩුව ලේවලින් රිෆයින් කරාට පස්සේ මේ කඩුවට හානියක් වුණොත් එහෙම වංගලින්ටත් ඒකෙන් දරුණු හානියක් වෙන එක. කොහොම හරි මේ ප්‍රශ්නෙට උත්තරය නම් ඉස්සරහට යද්දි කට්ටිය හැමෝටම බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මට කියන්න ඕනුනේ මේ කඩුව වංගලින්ට සම්පූර්ණයෙන් කොපුව ඇතුළට දාගන්න පුළුවන් වුණොත් එහෙම සමහර විට late foundation establishment මට්ටමේ කෙනෙක් එක්ක උනත් එයාට සටන් කරලා දිනන්න හැකියාව ලැබෙන්න පුළුවන්. මේ කඩුව ගොඩක් පවර්ෆුල් වගේම ඒකට හානියක් වුණොත් වංගලින්ටත් මාරාන්තික තුවාල සිද්ධ වෙනවා. ඒක නිසා වංගලින් මේ කරන්නේ දැලිපියකින් කිරි කනවා වගේ වැඩක්. මේ කඩුව ගැන ලොකු විස්තරයක් ඩොංගුහා එකේ කියලා නැති නිසා තමයි මට මේ විදියට විස්තරයක් කියන්න හිතුනේ. ඇත්තටම මට කියන්න ඕනේ මේ කඩුව හිතනවට වඩා ගොඩක් පවර්ෆුල් කියලා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් මුණ ගැහමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.